කාන්තාවකට ඇත්තටම සභාව තුළ උගන්වන්න බැරිද? 1 තිමොති දෙවෙනි පරිච්ඡේදයේ 11 වන පදයේ සිට 15 වන පදය දක්වා කියවගෙන යද්දී මේ වගේ ප්‍රශ්න කීපයක්ම මතුවෙනවා. ඉතින් දැන් අපි බලන්න යන්නේ මේ පදවල යම්කිසි ප්‍රශ්නකාරී වචන සහ ඒ වගේම ප්‍රශ්නකාරී පද වල අර්ථ විග්‍රහයක්. ස්ත්‍රිය නිහඬතාවයෙන් හා පූර්ණ යටහත් භාවයෙන් ඉගෙන ගනීවා. මෙතන කියනවා නිහඬතාවයෙන් කියලා. ඉගැන්වීමට හෝ පුරුෂයෙකු කෙරේ ආධිපත්‍ය දැරීමට ස්ත්‍රියකට මා අවසර දෙන්නේ නැත. මේ කියන්නේ පාවුල්. ඇය නිශ්ශබ්දව සිටිය යුතුය. නැවත වතාවක් කියනවා නිශ්ශබ්දව සිටිය යුතුය. මොකද්ද මේ කියන්නේ? සභාව තුළ කාන්තාවකට කතා කරන්න ඇත්තටම බැරිද? අපි බලමු මොකද්ද මේකේ තේරුම කියලා. නිහඬතාවය කියන එකෙන් අර්ථවත් වෙන දෙයක් තමයි හොඳට සාවධානව ඇහුම්කන් දෙමින් ඉගෙන ගන්නවයි කියන එක. ක්‍රියාපොතේ 22 වන පරිච්ඡේදයේ 2 වන පදයේ මෙහෙම කියනවා. ඔහු හෙබ්‍රෙව් බසින් කතා කරනු ඇසු ඔවුහු නිශ්ශබ්ද වූහ. පාවුල් කතා කරන්නට වන්නේය. මේ නිශ්ශබ්ද කියන වචනය එම වචනයමයි අපි කලින් බලපු පදේත් භාවිතා වෙන්නේ. ඉතින් මෙතනත් පෙන්නනවා පාවුල් කතා කරන්න යද්දී අනිත් අය නිශ්ශබ්ද වුණා කියලා. මේක අරමුණ ඇවිල්ලා හොඳට ඇහුම්කන් දෙන්න. ඉතින් අපි බලන කොටසේ නිශ්ශබ්ද වෙනවා කියන එකෙන් අර්ථවත් වෙන දෙයක් තමයි හොඳට ඇහුම්කන් දෙන්න පෙළඹෙනවා කියන එක. ඒ වගේම ආපස්සට විවාද නොකොට ඇහුම්කන් දෙනවා. ඊට පස්සේ කියනවා පූර්ණ යටත් භාවයේ. පූර්ණ යටත් භාවයේ. මෙතන අපි අහන්න යන ප්‍රශ්නයක් කාට යටත්වද? ඉතින් කාන්තාව යටත් වෙන්න ඕනේ කියලා කියනවා. එතකොට සෑම පුරුෂයෙක්ටම කාන්තාව යටත් වෙන්න ඕනේද? පූර්ණ යටත් භාවයෙන් ඉගෙන ගනිවා. එහෙනම් උගන්නන එක්කනටයි යටත් වෙන්න කියන්නේ. කවුද උගන්නන්නේ කියලා බලමු. of course තිමොතිතුමා උගන්නනවා. මොකද එයා තමයි ඒ සභාවේ නායකයා. ඉතින් ඒ වගේම 1 තිමොති 3:2 කියනවා නායකයෙක් ගැන කතා කරද්දී ඉගැන්වීමෙහි සමත් අයකු විය යුතුය කියලා. ඉගැන්වීම කියන එක සභාවේ නායකයාට තිබිය යුතු ටැලන්ටයක්. ඉතින් මේකෙන් ගම්‍ය වෙනවා සභාවේ නායකයා උගන්වන විට තමයි කාන්තාවට කියන්න සියලු යටත්කමෙන් සවන් දෙන්න කියලා. සභාවේ නායකයාට තමයි යටත් වෙන්න කියන්නේ. එහෙම නැතුව සෑම පුරුෂයෙකුටම යටත් වෙන්න කියලා මෙතන කියන්නේ නැහැ. ඉගැන්වීමට හෝ පුරුෂයෙකු කෙරේ ආධිපත්‍ය දැරීමට ස්ත්‍රියකට මා අවසර දෙන්නේ නැත. හැබැයි මෙහෙමනම් කියනවා. පුරුෂයෙකු කෙරේ ආධිපත්‍ය දැරීමට ස්ත්‍රියකට මා අවසර දෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි මේකෙන් අනිත් පැත්තට කියවෙන්නේ පුරුෂයෙකුට සෑම ස්ත්‍රියක් කෙරෙහිම ආධිපත්‍ය දක්වන්න මම අවසර දෙනවා කියවෙන්නේ නැහැ. මෙතන කියන්නේ ස්ත්‍රියකට පුරුෂයෙක් කෙරේ ආධිපත්‍ය දැරීමට අවසර දෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඉගැන්වීමට අවසර දෙන්නේ නැහැ කියනවා. ආධිපත්‍ය පුරුෂයෙක් කෙරෙහි ආධිපත්‍ය දැරීමට අවසර දෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මෙතන කාරණා දෙකක් කියනවා පාවුල්තුමා විසින් එපීස සභාවේ කාන්තාවන්ට අවසර නොදෙන කාරණා දෙකක්. මෙතන කාරණා දෙකක් වුණාට ඒ දෙකේ සම්බන්ධතාවයක් තියෙනවා. මොකද්ද සම්බන්ධතාවය? ඉගැන්වීම තුළ තිමොතිතුමාට බාර දුන් විශේෂ කාර්යයක් වන්නේ පාවුල්තුමාගේ අපෝස්තල ආධිපත්‍යයෙන් දුන්න ඉගැන්වීම. සභාවට ඉගැන්වීම තමයි තිමොතිතුමාට බාර දුන්නේ. ඒ වගේම සභාවේ නායකයෙක්ට උගන්වන්න කියද්දී එතනත් ආධිපත්‍යයෙන් යුතු ඒ දේව වචනය උගන්වන්න කියන දේ තියෙනවා. මේ ඉගැන්වීම මෙතන කතා වෙන මේ ඉගැන්වීම තුළ ආධිපත්‍ය දැරීමක් ඇඟවෙනවා. ඉතින් ඒ නිසයි පුරුෂයෙකු කෙරේ උගන්වන්නට එපා කියලා කියන්නේ. ඉතින් මේ ඉගැන්වීම වෙනත් තැනක අපි හිතමු පාසලක වේවා නැත්නම් ඉරිදා පාසලක වේවා දේවධර්ම ශාස්ත්‍රාලයක වේවා මේ වගේ තැනක උගන්වන එකයි තිමොති පොතේ මේ පදේ කියන ඉගැන්වීමයි වෙනස්.
මෙම ඉගැන්වීම ඇවිල්ලා ඉන්ඩේර නායකයෙක් තමන්ගේ බැටළුවන් පෝෂණය කරන්නට කරන ඉගැන්වීමක්. ඒ නිසයි මේ ඉගැන්වීම කරන්නට එපා කියලා කාන්තාවකට කියන්නේ. ඒ වගේම ආධිපත්‍ය දරන්නට දෙපා කියලා කියනවා. ඇය නිශ්ශබ්දව සිටිය යුතුයි කියලා ආපහු කියනවා. ඊට පස්සේ පාවුල්තුමා කියනවා මන්ද මේ වචනේ හරිම වැදගත්. පොඩි වචනයක්. හැබැයි හරි වැදගත්. මන්ද මුලින් නිමවන ලද්දේ ආදම්ය. ඒව ඉන් පසුවය. ආදම් රැවටුනේ නැත, රවටුණු ලැබ පවට වැටුනේ ස්ත්‍රියය. මේ කොටස විශ්ලේෂණයේදී මන්ද කියලා කියන මේ හේතුව ඇත්තම අභියෝගයක්. මොකද කලින් කියපු එකට හේතුව තමයි පාවුල්තුමා මෙතන කියන්නේ. ඒ හේතුව බයිබලීය පදනම. උත්පත්ති පොතෙන් ගත්ත බයිබලීය පදනම. ඒ පදනම එදා සම්ප්‍රදායේ එදා සිදු වූ සිදුවීමක් මත පදනම් කරගෙන හේතුවක් පාවුල්තුමා ඉදිරිපත් කරලා තිබ්බනම් එහෙනම් කලින් කියපු දේවල් අදට වළංගු වෙන්නේ නැහැ. නමුත් මේ කියන හේතුව ඇවිල්ලා බයිබලීය දෙවියන් වහන්සේ ලෝකෙ මැවීමේදී තිබුණු පදනමක්. මොකක්ද මේ කියන්නේ? මුලින් නිමවන ලද්දේ ආදම්ය. ඉන් පසුව ඒවය. මෙතන කතා කරන්නේ මැවීමේ පිළිවෙල. 1 ආදම් 2 ඒව. ඉතින් ඊට පස්සේ ඔන්න බලන්න වෙන්නේ මොකක්ද කියලා. ආදම් රැවටුනේ නැත, රවටුණු ලැබ පාපයට වැටුනේ ස්ත්‍රියයි. ඇත්තට මෙතන කියවෙන දේවල් දෙකම කියන්නේ ආදම් සහ ඒව කරපු දෙයක් විදිහටම නෙවෙයි. ඒ දෙන්නට වුණ දෙයක්. පළවෙනි දේ ඔවුන් නිමවන ලද්දේ දෙවියන් වහන්සේ. ඊට පස්සේ එයාලා රවටුණු ලැබුවේ සාතන් විසින්. ඉතින් දෙවියන් වහන්සේ පිළිවෙලක් මැව්වා. 1 ආදම් 2 ඒව. හැබැයි සාතන් ඇවිල්ලා ඒවට තමයි මුලින් කතා කරේ. මෙතනින් කියවෙනවා දෙවියන් වහන්සේ මවපු ඒ පිළිවෙල සාතන් ඇවිල්ලා අවුල් කරා කියලා. ඒව පාපයට වැටෙද්දි ආදම් නිශ්ශබ්දව සිටීම පාපයක්. වැටීමෙන් පසුව දෙවියන් වහන්සේ ඒ දන් වලට ඇවිල්ලා මොකද මේ වුණේ කියලා අහන්නේ කාගෙන්ද? ඒ වගේන්ද? නෑ, ආදම්ගෙන්. ඉතින් එතනින් පෙන්නනවා ආදම් පළමුව මැවූ පුරුෂයා විදියට ඒ වගේ ක්‍රියාවට ආදම් වග කියන්න ඕන. ඒකයි දෙවියන් වහන්සේ ආදම්ගෙන් අහන්නේ. එතනත් ඒ මැවීමේ පිළිවෙල පෙන්නනවා. ඊට පස්සේ අයත් පොඩක් නොතේරෙන දෙයක් කියනවා. එහෙත් සංයමයෙන් යුතුව ඇදහිල්ලෙන් ප්‍රේමයෙන් ශුද්ධකමින් පැවත සිටිනවා නම් දරු ප්‍රසූතිය තුලින් ඈ ගලවන ලබන්නීය කියලා. මේක ටිකක් පැටවිලි සහගතයි. දරු ප්‍රසූතිය තුලින් ඈ ගලවනු ලබන්නේ. එතකොට විවාහ වෙච්ච නැති කාන්තාවකට ගැලවීමක් නැද්ද? නැත්තම් දරුවන් ප්‍රසූත කරන්න බැරි කාන්තාවකට ගැලවීම නැද්ද? මොකද්ද මේකේ තේරුම? එතන සමහර විට සමහර අය කියනවා නෑ මේකේ තේරුම තමයි දරුවන් ප්‍රසූත කරද්දී තියෙන වේදනාව තුල දෙවියන් වහන්සේගේ උපකාරය අත්විඳිනවා. ඒකද මේක අදහස. නැත්නම් තවත් අදහසක් තමයි දරු ප්‍රසූතිය කරද්දී තියෙන වේදනාව තුලින් එයාව ගලව ගන්නවා. මේකද අදහස. මේ වගේ විවිධ අර්ථකථනයන් මේකට තියෙනවා. මේකේ තියෙන එක අර්ථකථනයක් තමයි ඇදහිල්ල, ප්‍රේමය, ශුද්ධකම. අපි දන්නවා ඒවා ආත්මයේ ඵල කියලා. පාවුල්තුමා විශේෂයෙන්ම කියන දෙයක් තමයි අපේ ක්‍රියාවලින් අපිට ගැලවීම නෑ කියලා. ඉතින් එහෙම කියන පාවුල්තුමා මෙතනදී කියයිද ඔයා දරු ප්‍රසූතිය කරන්න එතකොට ඔයාට ගැලවීම ලැබෙයි කියලා? නෑ, එහෙම වෙන්න විදිහක් නෑ. මෙතන ඇදහිල්ල, ප්‍රේමය, ශුද්ධකම මේ හැම දෙයක්ම Tamanට ගැලවීම තියෙනවයි කියන්නේ සාක්ෂි. ඒ තමන්ගේ ඵල, තමන්ගේ ස්වභාවය ගැන සාක්ෂි දැරීමක්. අන්න ඒ ආකාර වූ දෙයක්මයි දරු ප්‍රසූතිය කියන්නේ. දරු ප්‍රසූතිය තුලින් ඈ ගලවනු ලබන්නේ. ඒ කියන්නේ දරුවෝ ප්‍රසූත කරන්න පුළුවන් කාන්තාවන්ට විතරයි. මේ ක්‍රියාව කාන්තාවකගේ භූමිකාව නිරූපණය කරන ක්‍රියාවක්. කාන්තාවකගේ භූමිකාව කාන්තාව බැලඳ ගන්න විට එය දෙවියන් වහන්සේ මවපු ඒ මැවිල්ලේ පිළිවෙල කාන්තාව තුලින් නැවතත් පිළිබිඹු වෙන්න යනවායි කියන එක. ඕගලන් දන්නවා උත්පත්ති පොතේ පාපයට වැටුණාට පස්සේ දෙවියන් වහන්සේගේ ඒ විනිශ්චය තුල කියවෙන දෙයක් තමයි පුරුෂයා කාන්තාව පහළට දාන්න යනවා. ඒ වගේම කාන්තාවගේ ආශාව පුරුෂයා කෙරෙහි තියෙනවා. ඒ කියන්නේ මේ
දෙන්න අතර ෆයිට් එකක් තියෙනවා. පුරුෂයාගේ නායකත්වය ගන්න කාන්තාව පොරබදිනවා. ඒ වගේම පුරුෂයා එයාගේ නායකත්වය තුලින් කාන්තාව තවත් පීඩනයටපත් කරනවා. ඒ මැවීමේ තිබුණ ඒ දේ වියවුල් කිරීමක්. ඒ ඇවිල්ලා පාපේ නිසා සිදුවන දෙයක්. නමුත් ගැලවීම නිසා වෙන්නේ දෙවියන් වහන්සේ මවපු ඒ පිළිවෙල නැවතත් ගොඩ ගැනීමක්. ඉතින් එහෙම බලද්දි දරු ප්‍රසූතිය තුලින් ඈ ගලවනු ලබන්නේ කියලා කියද්දි ඒකින් කියවෙන්නේ කාන්තාවකගේ භූමිකාව ඇය වළඳ ගන්න එක තුලින් පෙන්වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල පළදරනවායි කියන එක. මේ කොටසේ කියවෙන්නේ දෙවියන් වහන්සේ පුරුෂයාට සහ ස්ත්‍රියට භූමිකාවන් දීලා තියෙනවා. සභාවේ එඬේර නායකත්වය යන භූමිකාව පුරුෂයාට ලබා දීලා තියෙනවා. ඒ වගේම ස්ත්‍රියට උගන්වන්න කොහෙත්ම බෑ කියන එක නෙවෙයි අදහස් වෙන්නේ. නමුත් එම එඬේර නායකත්වයේ භූමිකාව තුළ ඉගැන්වීමක් කරන්නට එපයි කියලා පවුල්තුමා කියනවා. ඒකට හේතුව දෙවියන් වහන්සේ මවපු ඒ පිළිවෙල. ඉතින් මේ කොටස ඒ විදිහට අපිට අර්ථකථනය කරන්න පුළුවන්. ස්තුතියි.